මොනවද මේ පුතේ? අද මේ මාසේ 8 වෙනි සිකුරාදා. වෙලාව අවස 5:45ට වගේ ඇති. අපි දෙන්න මේ ලෑස්තිලා එළියට ආවේ ඊළඟ සතියේට ඕනි එළවලු ටිකයි ගෙදර අනිත් අඩුපාඩු ටිකයි ගන්න යන්න. හස්බන්ඩ් හයිට ඔෆ් වෙලා එනවා. බබයි මයි ගෙදර කම්මැලිකම හිටපු නිසා අපි දෙන්නත් මගට යමුයි කියලා තමයි ඉතින් මේ ගෙදරින් ආවේ. මම පුරුදු වෙලා ඉන්න විදිහ තමයි සිකුරාදා හවසට එළවලු ගන්න යන එක. මොකද මට එතකොට ලේසි සෙනසුරාදා ඉරිදා තියෙන වැඩ ටික මැනේජ් කරගන්න. හස්බන්ඩ්ට නිවාඩු තියෙන දවස් දෙකේ විතරක් ඉඳලා ඉතින් සතියක වැඩ මට කරගන්න තියෙනවා මට ඒ දවස් දෙක විතරයි. ඒ නිසා සිකුරාදා හවසට ඕනි බඩු ටික ගෙන තියාගත්තාම මට ලේසි. මෙහි සමර් සීසන් එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් එළිය ගොඩාක් රස්නේ ඉන්න බැරි තරම් හයිම රස්නයක් තියෙන්නේ. මෙහි බස් වලට ඔක්කොම AC. ඉතින් අපි දෙන්නම ඉන්න හිටපු බස් වලට අනිත් බස් වලට යනවා. මොකද බස් එකේ ටයිම් එක අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. මොකද අනිත් බස් වලට නැහැ. ඉතින් ඒ හින්දා අපි මේ බස් වලට මාරු වුණා. මොකද මගේ ෆෝන් එකේ ඩේටා තිබුණෙත් නැහැ. මෙන්න මෙතන මේ රූට් එකේ යන බස් වල ටයිම් එක පෙන්නනවා. ඉතින් තව බස් එක විනාඩි 5ක් විතර තියෙනවා. මං ඉතින් බබත් එක්ක මේ විදිහට ඉඳගත්තා. පුතාට නම් කම්මැලි නෑ. එයාව පාරේන වාහන දිහා බල මට ඒ වගේ පාට කී තමයි ඔය ඉඳගෙන ඉන්නේ. මෙහි Google Map එකේ බස් එකේ ටයිම් එක දාලා තියෙනවා. එක විනාඩියක් දෙකක් එහෙම වෙනවනම් ඒ බස් එක ඩිලේ කියලා හරි එක කලින් එනවා හරි කියලා ඒ ඔක්කොම මැප් එකේ පෙන්නනවා. බස් එකේ ඉන්න ළඟයි ඔන්න බස් එක ආවා. අපි දෙන්න දුර මේ යන්නේ බස් එකට නගින්න. මට ඇතුළේ නම් කිසි දෙයක් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ඔෆිස් ටයිම් හින්දා බස් වල ගොඩක් සෙනග. හැබැයි මට නම් සීට් එකක් හම්බුණා ඉඳගන්න. ඒත් අනිත් අයත් ඉන්න නිසා මම වැඩි වීඩියෝ කරන්න ගියේ නැහැ. කල්පනාව කොච්චර හොඳද කියනවනම් බහින්න ඕනි බස් වල ටිකේ මම බැස්සේ ඊට පස්සේ බස් වලට ගියේ. හස්බන්ඩ් කොහමද එතනට නිකන් ආවා අපිව ගන්න. හස්බන්ඩ් චායි දෙකක් ගෙනත් තිබුණා. බඩු ගන්න යන්න කලින් අපි ඒ දෙකත් බීලා තමයි බඩු ගන්න ගියේ. එයා සාමාන්‍යයෙන් හැමදාම ගෙදර එනකොට උනත් මොනවා හරිම දෙයක් මට ගේනවා. අඩුම තරමේ ටොපියක් හරියා ගේන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මං හරි ආසයි. ඉස්සර ඉතින් ගෙදර තාත්තා එනකොට බලන් හිටියා වගේ මම ඉතින් දැන් හස්බන්ඩ් එකම බලාගෙන ඉන්නවා. එයා ගෙන දේවල් කන්න. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ ජීවිත වෙනස් වෙලා තියෙන්නේ. ඩුබයි ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මෙන්න මේ නෙස්ටෝ එකේ තියෙන චීස් කේක් එක අනිවාර්යෙන් try කරන්න. මේක මාරම රසයි. අපි එකපාරක් ගත්තා. හැබැයි මම ඊළඟ පාරත් ගන්න හස්බන්ඩ්ගේ ෆුල් try එක දාන ගමන් හිටියේ බබාලව්ව ගන්නවන්න. ඒක හරි ගියේ නැහැ. හස්බන්ඩ් දුන්නේ නැහැ මට ගන්න. ඔන්න ඔය විදිහට සිකුරාදා ඉතින් ගෙදරට ඕන එළවලු ටිකයි අඩුම කුඩුම ටිකයි අපි අරගෙන ගෙදර ආවා.
ගෙදර හොඳටම හැඩි වෙලා තියෙන්නේ. මං අස්කරේ නැතුව ගියේ. බබයි හස්බන්ඩ්යි දැන් එන්න කොහොමද ගෙදර පරක්කු වෙනවා. හස්බන්ඩ් හිතලම තමයි විනාඩි 5ක් විතර පරක්කු වෙලා ඉන්නේ. මොකද මට මේ ගේ හස් කරගන්න ඕනේ නිසා. මොකද මෙයා ආවහම මට මේක හස් කරගන්න වෙන්නේ නැහැ ආයෙ නවත්තපු තැනින්ම මෙයාගේ සෙල්ලම් පටන් ගන්න නිසා. මේ ඊට පහුවෙනිද දවස සෙනසුරාදා උදේ දැන් වෙලාව උදේ 8:00 විතර ඇති. හස්බන්ඩ් උදේ ටී එක හදලා දීලා මම මේ ඉක්මනට අලහොද්දකුයි සම්බෝලෙකුයි හදලා ගන්න හදන්නේ. හස්බන්ඩ් කැමති විදියට මේ අපේ ගෙදර කෑම හැදෙන්නේ. ඉතින් මම අලහොද්ද හදන්නේ ඉස්සෙල්ලාම තෙල් දාලා. තෙල් එකට ලුණු රම්පි කරිපිංචා අනිත් පහේ ಜಾති දාලා ඒකට අර ටික දාලා තමයි මම අලහොද්ද හදන්නේ. පොඩක් මිරිස් පාටට උපු ගතිය අඩුවේ ඔය විදියට තමයි ඉතින් හස්බන්ඩ් කැමති. මම දානයකට හදනකොට පිට කාට හරි හදනකොට හදන්නේ මෙන්න මේ විදියට. මේ දිනේ මම ඊට කලින් හදපු අලහොද්දක වීඩියෝ පොඩි ක්ලිප් එකක්. සම්බෝලේ කොටන වැහිලා මෙන්න මෙයා සෙල්ලම් පැත්තකින් දාලා මට මේකට උදව් කරා. මේ සුපර් මාකට් වල ඉන්දියාවට මෙන්න මේ විදිහට ගන්න තියෙනවා. අපිට තියෙන ගෙදර ගෙනල්ලා මේක විනාඩි 5ක් විතර ස්ටීම් කරලා ගන්න. වැඩේ නම් හරිම ලේසියි. ඔන්න දැන් අපේ අලහොද්ද නම් රෙඩි. අවසානට මම මේකට ගම්මිරිස් කුඩු ටිකත් එකතු කරගන්නවා. ඉන්දියාව ටිකත් ස්ටීම් වෙලා තියෙන්නේ. මේ දෙන්න ඔන්න කලින්ම පිටත් කරා. ඔන්න දැන් මමත් ලෑස්ති වුණා මෙන්න මේ විදිහට. ඔයාලා තම්මෙල් එක දකින්න ඇතිනේ. මේ දවස් දෙක අපි මේ සතිය වෙන් කරේ අපේ චූටි පුතා වෙනුවෙන්. මෙහි නර්සරි වල මේ දවස්වල ප්ලේ ඩේට් තියෙනවා. ඉතින් අපි පොඩි එක්කෙනාව එහෙම එකට තමයි මේ එක්කයි යන්නේ. පැයක් දෙකක් වගේ පොඩි අයත් එක්ක සෙල්ලම් කරන්න යන්න පුළුවන්. පොඩි වෙලාවක් තමයි. හැබැයි ඉතින් එයා ගෙදරම ඉන්නකොට ඉන්නේ මං විතරනේ. ඒ නිසායි තමයි මම මෙහෙම අපි මෙහෙම එකගෙන එන්නේ. හැබැයි උනේ නම් හිතපු නැති දෙයක්. එයාලා ඩේට් වෙනස් කරලා තියෙනවා. කොහොම හරි අපිට නෝටිස් එක ආවෙත් නැහැ. එදා එයාලගේ ෆෙස්ටිවල් සෙලිබ්‍රේෂන් එකක් තියෙනවා නර්සරි එකේ. ඉතින් අපිට හපෝ හැරෙන්න උනා. අපි දෙන්නට හොඳටම අප්සෙට්. ඒ වුණාට අපි හිතුවා පොඩි එක්කෙනාට සෙල්ලම් කරන්න. මොකද අපි ගෙදරින් එක්කගෙන ආවේ අද ඔබට සෙල්ලම් කරන්න පුළුවන් යාළුවෝ ඉන්නවා. ඒ කතන්දර ඔක්කොම කියලා. ඉතින් ඒ හින්දා හපෝ ගෙදර යන්න දුකයි. මොකද හපෝ කාර් එකට නැගිටලා ඉන්න අයියලා කොහොමනවා. ඉතින් අපි හිතුවා මෙයාව සෙල්ලම් කරන තැනකට එක්කගෙන යන්න.
down in front of me. Don't be shy, everybody. Here. Very good. Sit down. Let's all sit down on the grass. Is everybody here now for Ice's birthday? ඔන්න ඔහොම තමයි මෙතන ප්ලේ කරන්න තියෙන්නේ. පොඩි සෙලිබ්‍රේෂන් උත් මෙතන තියෙනවා. හැබැයි මට යන්න බැරි වුණා ඇතුළට. මොකද මම සොක්ස් ගෙනිච්චේ නැහැ. මොකද මම රෙඩි වෙලා හිටියේ නැහැ. මම දන්නවා මෙතන සොක්ස් ඕනි කියලා. අපි මීට කලිනුත් ඇවිත් තියෙනවා. ඒත් ඉතින් අපි වෙන වැඩ කරන එළියට ආවේ. ඒ වෙලාව ඉතින් සොක්ස් නැහැ. ඉතින් හස්බන්ඩ්යි බබයි විතරයි මෙතනට ගියේ. ඔන්න චූටි බඩකින්නක් ඇවිල්ලා පොඩි එක්කෙනාට අපි චිප්ස් අරන් දුන්නා. ඊට පස්සේ එයා චිප්ස් කාලා ආයෙමත් ගියා සෙල්ලම් කරන්න. ගෙදර එනනම් කිසිම අදහසක් තිබුණේ නෑ එයාට. මේක බලන ඔයා ඩුබායි වල ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් බබව මෙතනට අරගෙන යන්න. මොකද මෙතන පොඩි ගාණයි වෙන්නේ දිරාම් 60 ගාණක් වගේ. මට හරියට මතක නැහැ. හරි ප්‍රයිස් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මුළු දවසේම තමයි අපි ඒ ගාණ පේ කරේ. ඔන්න ඔය විදිහට සෙනසුරාදා දවසේදී බබා එක තමයි අපි දවසම කාලය ගත කළේ. ඉරිදා දවසෙත් අපි මෙයාව එක්කගෙන ගියා. එහෙනම් ගෙවල් ළඟ තියෙන පොඩි නර්සරි එකකට තමයි එක්කන් ගියේ. එතනත් පැයක් විතර වගේ මෙයාට සෙල්ලම් කරන්න දීලා අපි ගෙදර එක්කගෙන ආවා. ඔය විදිහට තමයි ඉතින් බබාගේ පිළිවෙලක් ගත කරේ. සෙනසුරාදා ඉරිදායි දවස් දෙකම අපි වෙන්ටලේ අපේ මේ චූටි පුතාගේ හිනාව වෙනුවෙන්මයි. එයා සෙල්ලම් කරන හැටි, පුංචි දේවල් දැකලා සතුටු වෙන හැටි, ලෝකෙ දිහා පුදුමයෙන් බලන හැටි දැක්කම අපේ ජීවිතයේ ලස්සනම සතුට තියෙන්නේ මේ පුංචි මොමන්ට්ස් වල කියලා හිතෙනවා. අපිට ලොකු දේවල් නැති වෙන්න පුළුවන්.
ඒත් අපේ පුතාගේ චූටි කාලේ ආදරෙන් පිරුණු මතක වලින් පුරවන්න අම්මේ අප්පච්චි හැමදාම උත්සාහ කරනවා. මාසි දවස් තිබුණත් හිත යෙදුණු වෙලාවල් තිබුණත් පුතාගේ එක හිනාවක් අපි දෙන්නගේ මුළු ලෝකෙම ආයෙ ලස්සන කරන්නේ. අද පුතා අපේ අත් දෙක අල්ලන්න ඇවිදිනවා. හෙට දවසක එයා තනියම දුර ගමනක් යයි. ඒත් මේ පුංචි කාලේ අම්මේ අප්පච්චි එක ගෙවුණු මේ දවස් එයාගේ හිතේ කොහේ හරි තැනක හැමදාම ඉතුරු වෙයි කියලා අපි හිතනවා. දවසක මේ වීඩියෝ බලලා අම්මේ අප්පච්චි මට මෙච්චර ආදරේ කරලා තියෙනවා නේද කියලා පුතාට හිතෙනවා නම් ඒකම අපිට ඇති. ඉතින් මේ දවස් ආයෙ ඉන්නේ නෑ. පුතත් ලොකු වෙයි. ඒත් අද අපි එකට hina වුණු මේ පුංචි මොහොතවල අපේ හිතේ හැමදාම ජීවත් වෙයි.